වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගත්තම සොරුවිල මනම්පිටිය කරපොළ මුතුගල අලිංචිපතාන තිවුචේන ඒ වගේම කටුවන්විල කුඩා පොකුණ කාන්දකාඩුව මේ ගම්මානවල මේ ගොවියෝ දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ වනජීවි දෙපාර්තමේන්තුව විසින් මේ පාරම්පරික කුඹුරු ටික අත්පත් කරගන්න යන එක තුලින් කුඹුරු මේවා වගා කරලා තියෙන්නේ වසර 40කට පෙර මූලාසන ගරු සභාපතිතුමනි. ඒ වගේම මේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගත්තොත් දිවංගත ජයාජාවර්ධන ජනාධිපතිතුමා 1984 කුෂි ඉඩම් කියලා මේවා ගැසට් කරලා තියෙනවා. ඒ වගේම 1986 මේවට ඔප්පු ලබා දීලා තියෙනවා. එවකට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට මගේ පියා 1988 ඔල්ලි මඩුව කියලා මේවට අමුණක් හදලා දීලා තියෙනවා. ඒ කාලය තුලදී තව අමුණු 3ක් හදලා දීලා තියෙනවා. විශාල මුදලක් වැය කරලා. ඒතර ගොවියෝ මේ වගේ කුඹුරු ගොවිතැන් කරගෙන හිටියා. දැන් විශේෂයෙන්ම තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ ගල්ලෑල්ල කියන කුඹුරු ඒගොල්ලෝ එක කන්නයයි කරන්නේ මූලාසන සභාපතිතුමනි. කන්න දෙකක් වගා කරන්නේ නැහැ. ඒ වගේම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඹුරු අක්කර 585ක් තඹාල සුංගාවිල පුලස්තිගම. එතකොට මේ කුඹුරු ප්‍රමාණයම දැන් වනජීවි දෙපාර්තමේන්තුව විසින් දැන් මනින්න පටන් ගන්න තියෙනවා. දැන් විශේෂයෙන් මේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ ගල්ලෑල්ල කියන ගම්මානේ වනජීවි දෙපාර්තමේන්තුව විසින් ගල් දාලා වෙන් කරලා පෙන්නපු කුඹුරු ටික. දැන් ඒගොල්ලෝ නැවතත් හදනවා ගල් දාලා තියෙන තැනින් කිලෝමීටරයක් ගම ඇතුළට ගේන්න. එතකොට මොකද්ද වෙන්නේ? තවත් මේ අලිමිනිස් ගැටුම වැඩි වෙනවා. දැන් තියෙන කුඹුරු ටික කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ එක කන්නයයි කුඹුරු කරන්නේ. දැන් ගල් දාලා තියෙන තැනින් තව කිලෝමීටරයක් ගම ඇතුළට එනවා කියන්නේ තවත් මේ වනාලි ගමට ලං වෙනවා. ඉතින් ඒ නිසා මූලාසන ගරු සභාපතිතුමනි මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම අපේ ඇමතුමත් ඉන්නවා සභාවේ. ඔබතුමාට මම දුරකථනෙත් මේ සම්බන්ධව කතා කරා. මේ සම්බන්ධව විශේෂ කණ්ඩායමක් පොළොන්නරුවට යන්න කුඹුරු අක්කර බර ගාණක් අක්කර 5000කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රත්නසිරි මන්ත්‍රීතුමත් මේ සම්බන්ධව දැනුවත් වෙලා තිනවා. එතුමාගේ මහජන දිනේදී මම එතුමත් එක්ක කතා කරා. මේ කණ්ඩායම ඇවිල්ලා හම්බෙලා තියෙනවා. ඉතින් එදා ඔබතුමාලා පොරොන්දු වුණා මේ කුඹුරු ටික බේරලා දෙනවා කියලා. අපිත් එදා විපක්ෂින්දලා කෑ ගහලා කිව්වා. ඉතින් අපිට මේක කරගන්න බෑද? දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කේ මේ වෙනකොට අලි 33ක් මැරිලා තියෙනවා. මිනිස් මරණ 12ක් වෙලා තියෙනවා. ඉතින් මේක අවම කරගන්න මොකද්ද වැඩපිළිවෙල? කාලය අවසන් කරු මන්ත්‍රීතුමා මොකද්ද? දැන් මම දැක්කා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අවසන් කරනවා සභාපතිතුමනි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් වනජීවියකට අනියුක්ත කරගත්ත විශාල පිරිසක්. හැබැයි මේ අනියුක්ත කරගත්ත පිරිසට දෙන දීමනාව තාම ලබා දීලා නැහැ. 22000ක වගේ මුදලක් ලබා දෙනවා කිව්වට මේක ලබා දීලා නැහැ කාර්ක සභා සභාපතිතුමනි. ඉතින් මම යෝජනා කරනවා වනජීවීකට දැන් නිදහස් කරලා තියෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඒ දෙන දීමනාව දෙන්න. මොකද ඒ අයගේ මෝටර් සයිකලයකට තෙල් ගහගෙන යන්න තියෙන දුර ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකට මේ මුදල ලබා දුන්නොත් මේ සේවය තවත් හොඳ විදියට අපිට ඒ අයගෙන් ගන්න පුළුවන් කියලා කියමින් අවස්ථාව ලබා දීම ගැන